ඔයා කොච්චරකල් බැංකුව එක්ක ඩීල් කරනවද? බැංක් එකට ගිහාම අපිට තියෙන රයිට්ස් ගැන ඇත්තටම දැනගෙන හිටියද? දැනගෙන හිටියේ නැත්නම් මේ වීඩියෝ ඔයාට. ඉතින් මම මේ කියන්න යන්නේ ෆයිනෑන්ෂල් කන්සියුමර් ප්‍රොටෙක්ෂන් රෙගියුලේෂන් එක ගැන. ඒ කියන්නේ බැංකු ගනුදෙනුකරුවන් ආරක්ෂා කරන්න ශ්‍රී ලංකා මහා බැංකුව ලීගලි ඉන්ට්‍රොඩියුස් කරපු රෙගියුලේෂන් එකක් ගැන. සරලව කියනවා නම් ෆයිනෑන්ෂල් කන්සියුමර් ප්‍රොටෙක්ෂන් රෙගියුලේෂන් කියන්නේ බැංකුවත් කස්ටමර්ත් සාධාරණව ඩීල් කරන්න ලීගලි එන්ෆෝස් කරන රූල් සෙට් එකක්. මේ රෙගියුලේෂන් එක අනුව බැංකුව කස්ටමර් කෙනෙක්ට සාධාරණව ට්‍රීට් කරන්න ඕනේ. මිස්ලීඩින් ඉන්ෆෝමේෂන් දෙන්න බෑ. අනවශ්‍ය ප්‍රෙෂර් එකක් දෙන්නත් බෑ. කස්ටමර් කෙනෙක් හැටියට ඔයාට ෆෙයාර් ට්‍රීට්මන්ට් එකක් එක්ස්පෙක්ට් කරන්න ලීගලි අයිතියක් තියෙනවා. ලෝන් එකක්, ක්‍රෙඩිට් කාඩ් එකක්, හරි ෆයිනෑන්ෂල් ප්‍රොඩක්ට් එකක් දෙනකොට ඒකේ තියෙන ඉන්ට්‍රස්ට් රේට් එක, චාර්ජස්, පෙනල්ටිස්, early settlement fees වගේ දේවල් ප්‍රොඩක්ට් එක ගන්න කලින්ම පැහැදිලිව එක්ස්ප්ලেইন කරන්නම ඕනේ. පස්සේ කියන්න ඩොකියුමන්ට්ස් වල තියෙනවා වගේ කියලා දුන්නට පස්සේ හිඩන් චාර්ජස් තියෙන්න බෑ. ඒක රෙගියුලේෂන් එකෙන්ම ප්‍රොහිබිට් කරලා තියෙන්නේ. ඔයාට ගැලපෙන්නේ නැති ප්‍රොඩක්ට් එකක් බැංකුවට ෆෝස් කරලා ඔයාට මේක දාන්න කියලා කියන්න බෑ. ඔයාගේ ඉන්කම් එක, ඔයාගේ ගෙවීමේ හැකියාව, ඔයාගේ අවශ්‍යතාවය අනුව තමයි ප්‍රොඩක්ට් එකක් රෙකමෙන්ඩ් කරන්න ඕනේ. ඔයාගේ NIC නම්බර එක, ෆෝන් නම්බර එක, බැංකුව විස්තර ඔයාගේ කැමැත්තක් නැතුව තර්ඩ් පාර්ටි මාකටිං වලට ෂෙයා කරන්න බෑ. ඔයාගේ ඩේටා ඔයාගේම තමයි. ඔයාට බැංක් එකත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා නම් බැංක් එකට කම්ප්ලේන්ට් එකක් දාන්න පුළුවන්. ඒකට රිටන් රෙස්පොන්ස් එකක් එක්ස්පෙක්ට් කරන්නත් පුළුවන්. ඔයාට ෆෙයාර් සොලියුෂන් එකක් හම්බුනේ නැත්නම් ඒක සෙන්ට්‍රල් බැංක් එකට රේස් කරන්නත් පුළුවන්. කම්ප්ලේන්ට් එකක් දාන්න බය වෙන්න දෙයක් නැහැ. ඒක ඔයාට තියෙන අයිතියක්. බැංකුවේ ඉන්ටර්නල් පොලිසිස් පබ්ලික් නෙවෙයි. ඒත් ඔයාගේ රයිට්ස් ෆයිනෑන්ෂල් කන්සියුමර් ප්‍රොටෙක්ෂන් රෙගියුලේෂන් එක යටතේ 100% පබ්ලික්. ඉතින් මේ ෆයිනෑන්ෂල් කන්සියුමර් ප්‍රොටෙක්ෂන් රෙගියුලේෂන් කියන්නේ බැංකුවට තියෙන රූල් එකක් විතරක්ම නෙමෙයි, ඒක ඔයාට තියෙන අයිතියක්. බැංකින් ගැන ඉන්ට්‍රස්ට් නම් ෆලෝ කරන ගමන් තව කාට හරි දැනගන්න ෂෙයා කරන්න. Thank you.